කැකිරි මල් අරගෙන යන්න ගියා. මේ වෙලාවේ එතනින් ගිය කපුටු ජෝඩුවකට දරුවා අඬන සද්ද ඇහුණා. අපට දරුවොත් නැති එකේ මේ දරුවා අරන් ගිහිල්ලා හදාගමුද? ඒක නම් හරිම හොඳ අදහසක්. මම හරිම කැමතියි. එහෙනම් මාත් දැන් තාත්තා කෙනෙක්. ඉන්පසු ඔවුන් දෙදෙනා හරිම සතුටින් දරුවත් අරගෙන ඔවුන්ගේ කූඩුවට පියාඹාගෙන ගියා. ඔවුන් දරුවට අමල් බිසෝ කියලා නම තිබ්බා. මේ කපුටු අම්මයි තාත්තයි අමල් බිසෝට පළතුරු වගේම ඕන හැම දෙයක්ම අරගෙන ඇවිත් දුන්නා. ඒ වගේම අමල් බිසෝ ටික ටික ලොකු වෙද්දි එයාට ඉන්න ලස්සන ගෙදරකුත් හදලා දුන්නා. ටික කාලයක් ගත වුණාට පස්සේ අමල් බිසෝ ලස්සන තරුණියක් බවට පත් වුණා. අමල් බිසෝ උයන්න වගේම ගෙදර වැඩ හැම දෙයක්ම පුරුදු වුණා. අමල් බිසෝගේ තනියට ගිරවෙක් ඇති කළා. එයාගේ නම තමයි පෙත්තප්පු. පෙත්තප්පුට කතා කරන්නත් පුළුවන්.